අයිබෝන් සුබ දවසක් හැමෝටම අද කතා කරන්නේ කෙසෙල් වගාවට වැළඳෙන ගොඩක්ම දරුණු රෝගයක් ගැන. ඒ තමයි පැනමා රෝගය. ඉතින් කෝලිකුට්ටු ඒ වගේම අලු කෙසෙල් කියන ප්‍රභේද තමයි ගොඩක්ම පැනමා රෝගයට පාත්‍ර වෙන්නේ. ඒත් එක්කම ඇම්බන් ආනමාලු වගේ ප්‍රභේද සාමාන්‍ය මධ්‍යස්ථයි. ඒ වගේම කැවෙන්ඩිෂ් සුවඳ ඒ වගේම බින් කෙසෙල් වර්ග මේවා පැනමා රෝගයට රෝග ලක්ෂණ ඇති වෙන්නෙම නැති තරම් ඒ රෝගයට ගොඩක්ම ඔරොත්තු දෙන වර්ග. ඒත් එක්කම ඇඹුල් කෙසෙල් තමයි ඔය අතරින් හොඳටම ඔරොත්තු දෙන කෙසෙල් වර්ගය වෙන්නේ. ඉතින් ගොඩක් අය වැරදියට හිතාගෙන ඉන්නවා මේක ඇති වෙන්නේ වෛරස් එකක් කියලා. ඇත්තටම මේ වෛරස් එකක් නෙමෙයි. ෆියුසාරියම් ඔක්සිකෝරම් කියන දිලීරේ හින්දා තමයි මේ පැනමා රෝගය පැලවලට හැදෙන්නේ. මේ දිලීර ගස්වලට හැදෙන්නේ ආසාදනය වෙන ලොකු ඉඩකඩක් තියෙනවා මේ ගස්වල. කඳ ඒකේ මුල් අලය තුවාල වුණාම ගොඩක් වෙලාවට අපි පොඩි පැල ගලවලා අයින් කරද්දී ඒත් එක්කම අලගුල්ලගේ හානිය කඳගුල්ලගේ හානිය සිදු වෙද්දී ආවට තියෙන දිලීර බීජාණු මේ ගස්වලට ඇතුල් වෙන්න පුළුවන්. ඒත් එක්කම දිලීර ආසාදන සහිත ජලය ශාකවලට උරා ගැනීමෙනුත් මේ පැනමා රෝගය ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඉතින් මේ රෝග ලක්ෂණ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ සාමාන්‍යයෙන් කැන් වැටීමට ආසන්න වෙන පරිණත පඳුරුවල. ඒක අපිට රෝග ලක්ෂණ මේ විදිහට පේනුනට ටික කාලයක් තිස්සේ ගහේට ඇති වුණු රෝග ලක්ෂණක් තමයි අපිට පරිණත වුණාම පේන්නේ. ඉතින් මේ රෝගකාරකයේ බලපෑම නිසා මුලින්ම සෛල පටකවල තියෙන වතුර ගෙනියන නාල අපහිර වෙනවා. ඒත් එක්කම මුල් වලට තමයි ඉස්සෙල්ලාම රෝග ලක්ෂණ ඇති වෙන්නේ. මුල් තද දුඹුරු රතු පැහැයක් වෙනවා. ඒත් එක්ක මේක ක්‍රමක්‍රමයෙන් අලයට එනවා. අලේ ඊට පස්සේ තද දුඹුරු කළු පැහැයට හැරෙනවා. ඒත් එක්කම ඊට පස්සේ තමයි අවසානයේදී කඳට රෝග ලක්ෂණ ඇති වෙන්නේ. ඉතින් කඳේ රෝග ලක්ෂණ ආවට පස්සේ කඳේ තියෙන මුලින්ම මෝර්පුම පත්‍රවල පත්‍ර ධාරය කහපාට වෙනවා. ඒත් එක්කම ටික දවසකින් මුළු පත්‍රයම කහපාට වෙලා කඳෙන් කඩා වැටෙනවා. මේ විදිහට එකින් එක පත්‍ර කහපාට වෙලා අවසාන අවස්ථාවේදී තමයි ඉතින් මුළු ගහටම හානිය ව්‍යාප්ත වුණාට පස්සේ ගහේ මුළු කොළ ටික සේරම දපටි දලුත් එක්කම කහපාට වෙලා කඩන් වැටෙන්න පටන් ගන්නවා. ඉතින් ඔය ලක්ෂණ වලට අමතරව කඳේ පහළ කොටසට වෙන්නේ ඉරි වගේ ඇති වෙලා ඉරි වලින් හරස් අතට ඉරි ඇති වෙලා මැලියම් වගේ වැස්සෙන්න පුළුවන්. ඉතින් මේක පැනමා රෝගයෙන් විතරක් නෙමෙයි මේ වගේ කඳ පැලීම් සිදු වෙන්නේ. ඒකේ රෝග ලක්ෂණ තව දේවල් වෙනවා. පැනමා රෝගෙදිත් ඒ වගේ කඳේ ඉරි පැලීම් සිද්ධ වෙන්න පුළුවන්. හොඳයි ඉතින් ඔයාලට පුළුවන් පැනමා රෝගයක් තියෙන ශාකයක් හරියටම දැනගන්නේ කොහොමද කියන එක පරීක්ෂා කරන්න. ඒක ඔයාලටම කරලා බලන්න පුළුවන්. අපි බලමු කොහොමද අපිම අපේ ගස්වල පැනමා තියනවාද කියලා හරියටම අඳුරගන්න විදිහ. මෙන්න මේ වගේ හරස් කඩක අපි හරස් කඩක් කපලා ගත්තාම කඳේ යට කොටසින් කොලයක් දෙකක් හොඳටම කහ වීගෙන එද්දී අපිට පොඩ්ඩක් සැකයි නම් පැනමා රෝගෙද කියලා අපේ තියෙන ශාකයක් කෙසෙල් ගහක කඳ හරස් අතට කැපුවාම මෙන්න මේ වගේ අඳුරු ලප්ප බලා ගන්න පුළුවන්. තද අඳුරු පැහැති ලප්ප, තද රතු, තද දුඹුරු, කළු අඳුරු පැහැති ලප්ප මේ වගේ වලයාකාරව බලා ගන්න පුළුවන්. ඇත්තටම හරියටම පැනමා රෝගය වැළඳුණු ශාකයක් නේ. ඒත් එක්කම මෝරපු ගහක ගෙඩි තියෙන අවස්ථාවේදී මේ වගේ රෝගයට භාජනය වුණොත් එහෙම පැනමා රෝගයට කෙසෙල් ගෙඩි වලිනුත් මේ ලක්ෂණ බලා ගන්න පුළුවන්. හොඳයි ඉතින් අපි දැන් බලමු කොහොමද පැනමා රෝගයක් අපිට අපේ තියෙන ශාකවලට පැනමා රෝගය වැළඳෙන්නේ කොහොමද කියලා පැතිරෙන්නේ. ඉතින් පැතිරෙන්න පුළුවන් ප්‍රධානම ආකාර තුනක් තියෙනවා. එකක් තමයි අපි ලබා ගන්න අපේ මව් ශාකයේ හරි පැනමා රෝග වලින් ආසාදනය වෙච්ච දේවල් නම් ශාක නම් අපේ ක්ෂේත්‍රයටම පැනමා රෝගය ඇතිවීමේ අවදානමක් තියෙනවා. ඉතින් ඒකට තියෙන හොඳම විසඳුම තමයි පටක රෝපිත කෙසෙල් පැල ඔයාලගේ වගාවට ලබා ගන්න එක. පටක රෝපිත කෙසෙල් පැලවල විශේෂයෙන්ම අපේ විද්‍යාගාරයේ නිෂ්පාදනය කරන කෝලිකුට්ටු අපේ PCR පරීක්ෂණයට ලක් කරලා තමයි පැනමා රෝගය තියනවාද කියලා බලලා තමයි අපි පටක ලබා ගන්නෙ. ඉතින් ඒ පටක වලින් ලබා ගන්න පැලවල පැනමා රෝගය නැති බවට තහවුරු කරලා තියෙනවා 100%ක්ම. ඉතින් එන්න නෑගේ පටක රෝපිත කෙසෙල් පැල ලබා ගන්න පුළුවන්. අනිත් එක තමයි ආසාදනය වෙලා තියෙන ජල වහනය අපි සාමාන්‍යයෙන් අපි ලබා දෙන ජලයේදී ආසාදිත සහිත ක්ෂේත්‍ර වලින් ලැබෙන ජලය ලැබෙනවා කාණු හරහා. ඉතින් කාණු හරියටම ගැඹුරට කාණු හදා ගන්නවා නම් කාණු පද්ධතිය මනාව හදා ගන්නවා නම් මේ ජලය කෙසෙල් ගස් ආශ්‍රිතව රැඳෙන්නේ නැතුව ගලාගෙන යනවා. එතකොට ගොඩාක් ගැඹුරු කාණු හදන එක තමයි මේකට තියෙන තවත් එක විසඳුම.
ඉතින් කෝලිකුට්ටු වගාවක් වගේ නම් අධිඝනත්ව ක්‍රමයක් මේකට තියෙන ඊටාම ලොකුම විසඳුමක් වෙනවා. මොකද අධිඝනත්ව වගාවෙදී අපි එක පැලයයි අරගෙන යන්නේ. ඉතින් පැලෙන් පැලේ දිගටම අරගෙන යන්නේ නැති නිසා දිගටම ව්‍යාප්ත වීමක් සිදු වෙන්නේ නැහැ. අධිඝනත්ව ක්‍රමයේදී කෝලිකුට්ටු වගාවක් කරනවා නම් පැනමා රෝගය ඇති වෙන්නෙම නැති තරම්. ඉතින් තව දෙයක් තමයි මෙන්න මේ පැනමා රෝගයේ රෝගකාරක දිලීර අවුරුදු 7ක් වුණත් මේ පස්වල රැඳිලා තියෙන්න පුළුවන්. ඉතින් පැනමා රෝගය වැළඳුණු රෝගයක් ව්‍යාප්ත වෙච්ච ක්ෂේත්‍රයක නැවතත් කෝලිකුට්ටු වගාවක් කිරීම ගොඩක්ම සුදුසු නැහැ. ඉතින් තවත් අපිට මේ රෝගය වළක්ව ගන්න පුළුවන් තව ක්‍රමයක් තමයි කෝලිකුට්ටු වගාවත් එක්ක ඇඹුල් ශාක මිශ්‍රව වගා කරන එක. සාමාන්‍යයෙන් පැල 10කට එකක් වගේ ඇඹුල් වගා කරන්න පුළුවන් නම් අපිට පැනමා රෝගයට ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා අපේ වගාවේ. ඉතින් තව දෙයක් තමයි පස ගොඩක් ආම්ලික වුණාම මේ රෝගය වේගෙන් පැතිරෙන්න පුළුවන්. ඉතින් ඒකට අපිට විසඳුමක් විදිහට කීසරයිට්, ඩොලොමයිට්, ඒ වගේම අලුහුණු පසට නිර්දේශිත ප්‍රමාණයන්ගෙන් එකතු කරගන්න පුළුවන්. රෝගී පඳුරු තිබුණු ස්ථානයන්ගේ පස් ඉවත් කරලා ඒ තැන්වලට වලක් හැදෙනවානේ. එතකොට ඒ වලට අලුහුණු දාලා මිශ්‍ර කරලා ගොඩ ගහලා හොඳට වතුරෙන් තෙත් කරගෙන තියන්න ඕනේ. ඉතින් මේකෙදි පස් කොටස් 3කට අලුහුණු කොටස් 1 බැගින් මිශ්‍ර කරලා ගන්න ඕනේ මිශ්‍රණය. ඒ වගේම තමයි ආයෙත් අපි කෙසෙල් වගාවක් කරනවා නම් පැනමා රෝගයේ තිබුණු ස්ථානයක ඇඹුල් කෙසෙල් වගාවක් එහෙම නැත්නම් කැවෙන්ඩිෂ් කෙසෙල් වගාවක් සිදු කරන එක තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. ඉතින් කියන්න ඕනේ ප්‍රධානම දේ තමයි දිලීර නාශක වලින් මේ පැනමා රෝග ව්‍යාප්ත වෙන එක අපිට සම්පූර්ණයෙන්ම නවත්ත ගන්න බෑ. ඉතින් ඒ නිසා අපිට තියෙන හොඳම විසඳුම තමයි පැනමා රෝගය වළක්ව ගන්න එක. ඉතින් සරලවම කිව්වොත් නිවැරදිව අපි ලබා ගන්න පැල නිවැරදි පැල විශේෂයෙන්ම පටක රෝපිත පැල භාවිතයේ ඒත් එක්කම අපේ නඩත්තු කටයුතු මං කලින් කතා කරා වගේ හරියටම මේ නඩත්තු කටයුතු සිදු කරොත් පැනමා රෝගය අපේ වගාවට එන එක අනිවාර්යයෙන්ම වළක්ව ගන්න පුළුවන්. හොඳයි ඉතින් ආයෙමත් මේ වගේ වීඩියෝ එකකින් නැවත මුණ ගැසෙනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.